හෙලෝ මම ලංකා. ඉතින් මං අද හදන්න යන්නේ කේක් පොප්ස් වගේක්. ඉක්මනට කියන්න මොනවද මෙතන තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මේ බලන්න මේ ඉතුරු වෙච්ච මං හදපු කේක් එකකින් ඉතුරු වෙච්ච කේක් ටිකක් තමයි මේ තියෙන්නේ මෙතන. මෙතන තියෙන්නේ මම ටින් කිරි වලට අඹ මැංගෝ පියුරේ එක මැංගෝ අඹරපු එක මික්ස් කරලා ටින් කිරිත් එක මික්ස් කරලා තමයි මෙතන තියෙන්නේ. මම මේකෙන් ටිකක් මේකට දානවා. ඊට අමතරව ස්ප්‍රින්කල්ස් ටිකක් තියෙනවා මේ ගම් ටේප් එකක්. ස්ප්‍රින්කල්ස් ටිකක් තියෙනවා එක එක පාටින් මෙන්න මේ වගේ මේ පාටක් තියෙනවා. ඊට අමතරව මම මෙතන අරගෙන තියෙනවා මෙන්න මේ වගේ පාට කීපයකින් ස්ප්‍රේ මේ ග්ලිටර් සිල්වර් එකයි නිල් පාට එහෙම මේකත් ස්ප්‍රේ එකක් මේ ඔක්කොම එඩිබල් අපි කේක් වලටනේ දාන්නේ ඉතින් මේවා එතකොට හැම දෙයක්ම මේ කැමට ගන්න පුළුවන් ඒවා තමයි අපි පාවිච්චි කරන්නේ මේ තියෙන ගෝල්ඩ් ඩස්ට් එකක් මේක මම පාවිච්චි කරන්නේ මම මේගොල්ලෝ පෙන්නනවා දැන් මේ කේක් පොප්ස් නේ අපි හදන්න යන්නේ එතකොට මේක ලොලිපොප් එකක් වගේනේ එතකොට ඒක රඳව ගන්න අපි හදන කේක් බෝලේ රඳව ගන්න අපිට මෙන්න මේ වගේ මේ ස්ටික්ස් ඕනේ මෙන්න මේ වගේ කූරු මේවා හරිම ලාභයට ගන්න පුළුවන් ඊට පස්සේ මේ තියෙන සිල්වර් එකක් මෙන්න මේ ඩස්ට් එක ඊට පස්සේ මෙන්න මේ white chocolate හරි ඔයගලන්ට ඕන නම් දුඹුරු පාට chocolate එක හරි සුදු පාට chocolate එක හරි ඕන එකක් ගන්න පුළුවන් මේක melt කරගෙන අපි බෝල ටික මේක ඩිප් කරගන්න තමයි හදන්නේ. ඉතින් ඒකක් තියෙනවා. එහෙනම් අපි බලමු කොහොමද මේ ටික හදාගන්නේ කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම හදන්නේ අපේ මේ කේක් ටික මෙන්න මේ විදිහට හොඳට පොඩි කරගන්නවා මම. ලොකු කෑලි හිටින් නැති විදිහට මෙන්න මේ වගේ දැන් ඔයගොල්ලෝ කේක් හදන කට්ටිය ඉන්නවනම් ඔයගොල්ලෝ හදන කේක් ඇත්තටම ඉතුරු වෙන ඒවා දැන් විශේෂයෙන්ම ඔය ෆොන්ඩන් කේක් වලට අපි හිතමුකෝ අපි ඔය කාටුන් කේක් එහෙම නැත්නම් පොඩි ළමයිගේ බර්ත්ඩේ වලට එහෙම හදන කේක් අපි හැඩ කපනකොට ඉතුරු වෙනවනේ කේක් කෑලි හැම එතකොට ඉතුරු වෙනව වීසි කරන්න ඕමනාවක් නැහැ ඔයගොල්ලෝ. ඔයගලන්ට පුළුවන් එක ඕඩර් එක ගන්නකොට මේගොල්ලන්ට කියන්න ඔයා දන්නවනම් මේ වගේ කෑලි ඉතුරු වෙනවා කියලා ඔයගලන්ට පුළුවන් මට මෙහෙම කේක් පොප්ස් උත් ඔයගලන්ට කීපයක් මේ විදිහට දෙන්න පුළුවන් මෙච්චරක් ගාන අඩුවට කියලා මොකද ඔයගලන් කොහොමත් මේ කේක් කෑලි ටික ඉතුරු වෙනවනේ ඒකෙනු කීයක් හරි ඔයගලන්ට හොයාගන්න පුළුවන් ඕඩර් එක ගන්නකොටම කියන්න මට ඔයාලට කේක් පොප්ස් ටිකකුත් මේ ගානට දෙන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ වගේ දැන් අපි මේක මේ පුඩු කරගත්තා. ඊට පස්සේ මම මේකට දාගන්නවා මෙන්න මේ මික්සර් එකෙන් ටිකක්. ඔයගලන්ට මේක දාන්න ඕනි කියලා එකක් නැහැ. ඔයගලන්ට පුළුවන් අයිසිං මේ ටිකක් උනත් කියන්නේ අයිසිං දැන් මේ ක්‍රීම් එක අවශ්‍ය නැහැ. මම මේක මේ මැංගෝ ෆ්ලේවර් එකට තමයි හදලා තියෙන්නේ. දැන් ඔයගලන්ට මෙහෙම නැත්තම් ඔයගලන්ට පුළුවන් අයිසිං ඔයගොල්ලෝ දැන් හදනවනේ කේක් එකට කොහොමද වැනිලා අයිසිං හරි මොනවා හරි ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් අයිසිං හරි මොනවා හරි එහෙම හදන එකක් මේකට දාන්න පුළුවන්. දැන් මම මේ මැංගෝ ෆ්ලේවර් එකක් හදන ඉන්න තමයි මේක ගත්තේ. එහෙම නැත්නම් මම බටර් අයිසිං ටිකක් මේකට දාලා මේ විදිහටම මික්ස් කරගන්නවා. ඊට පස්සේ දැන් මේක අපි හොඳට මේක මික්ස් කරගත්තට පස්සේ දැන් අපිට පුළුවන් මේක බෝල හදාගන්න. මෙන්න මේ වගේ අවශ්‍ය ප්‍රමාණයට දැන් මේක මදි නම් දැන් ඔයගොල්ලන්ට මේ බෝලයක් හදාගන්න තරම් මේක හරියට සෙට් වෙන්නේ නැත්නම් එක්ක ඔයගොල්ලෝ තව ටිකක් අයිසින් දාගන්න. හැබැයි ගොඩම වැඩි කරගන්නත් එපා. මොකද එහෙම වැඩි කරගත්තොත් එහෙම ඔයගොල්ලන්ට මේක ගොඩාක් සොෆ්ට් වෙයි. ඒ අපිට එහෙම ඕනෙත් නෑ. ගොඩාක් සොෆ්ට් එකට ඕනේ නෑ අපිට. මෙන්න බලන්න මෙන්න මේ වගේ බෝලයක් හදාගන්න පුළුවන්. හරිද? මේක හදලා ඔයගොල්ලෝ මේ අපි ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට පෙන්නපු ස්ටික් එක තියෙන්නේ. ඒක අරගෙන මෙන්න මේ විදිහට මේක ඇතුළු කරගන්න. මේ බලන්න මෙන්න මේ විදිහට. හරිද? ලොලිපොප් එකක් වගේ මේ හැඩයට අපි දැන් මේක හදාගෙන තියෙන්නේ. ඒ වගේ මේ බෝල් ටික ඔක්කොම මේකෙන් ඔයගොල්ලෝ හදාගන්න.
දැන් මම මේ ටික ඔක්කොම බෝල කරගත්තා. අපේ ලොලිපොප් මේ ස්ටික්ස් ටිකත් ඔක්කොම දාගත්තා. මම දැන් මේ ටික ෆ්‍රිජ් එකේ තියාගන්න යන්නේ විනාඩි 30ත් පැයක් අතර. මොකද එතකොට අපිට ලේසි මේක චොක්ලට් දියක චොක්ලට් එකේ දවට ගන්න චොක්ලට් එකට දාලා ඩිප් කරගන්න. මොකද එතකොට මේක ටිකක් හයියට හොඳට තියෙනවා. දැන් අපි මේක හැදුවා විතරයිනේ. ඒකින්ද මේක පොඩක් සොෆ්ට් එකට තමයි තියෙන්නේ. ඉතින් ඒකින්ද මම හදන්නේ දැන් අපි මේක ෆ්‍රිජ් එකට දාලා හිමත් නැත්නම් ඔයගලන්ට ගොඩක් ඉක්මනට හදා ගන්න ඕන නම් පොඩි වෙලාවක් ෆ්‍රීසර් එකට දාලා තියලා ගන්නත් පුළුවන් ගොඩක් හදිස්සි නම් වගේ. ඉතින් මේක දැන් අපි මේක දාලා තියමු පැයක් විතර විනාඩි 45ක් ඒ වගේ. තියලා ඊට පස්සේ අපි චොක්ලට් ටික දිය කරලා ඒකට දාලා මේක හදාගන්නේ කොහොමද කියලා එන බලමු. එහෙනම් මම ආයෙන්න විනාඩි 45කින් විතර. ඉතින් මම දැන් අපිට වෙලාවක් ගියා අපි අපේ කේක් පොප්ස් ටික දාලා ෆ්‍රිජ් එකට. මම දැන් මේ චොක්ලට් ටික දිය කරගන්න තමයි හදන්නේ. මේක ඔයගලන්ට විවිධ දෙකකට පුළුවන්. එකක් මයික්‍රෝ එකට දාලා සැරින් සැරේ පොඩ පොඩ දදා කලවම් කර කර ආයෙ මදි නම් ආයෙ පොඩ්ඩක් දාලා ආයෙ කලවම් කර කර ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඩබල් බොයිල් ක්‍රමයට ඒ කියන්නේ මුට්ටියක් තියලා ඒකට උඩින් භාජනයක් තියලා ඔයගලන්ට ඒ එන හුමාලෙන් මේක මෙල්ට් කරගන්නත් පුළුවන්. මම මේකේ නම් දිය කරගෙන එන්නම්. දැන් මම මෙල්ට් කරගෙන ආවා. මම මේ චොක්ලට් පොඩ්ඩයි අරගෙන තියෙන්නේ. මොකද මට ගොඩක් ඕනේ නැති හින්දා මෙතන පොපර්ස් 10ක් වගේනේ තියෙන්නේ. ඒක හින්දා ඉතින් මම මෙහෙම එකක් අරගෙන මෙන්න මේ විදිහට මේක මෙන්න මෙහෙම ඩිප් කරගන්න තමයි අපි යන්නේ. මෙන්න මේ විදිහට. මම ගොඩාක් චොක්ලට් හදාගෙන නැහැ මෙතන. දැන් ඔයගොල්ලෝ මෙහෙම ඩිප් කරගෙන මේක පොඩ්ඩක් මෙන්න මේ වගේ බේරෙන්න තියලා මේක ඔයගොල්ලන්ට ඕන නම් කප් කේක් ලයිනර් එකක තියන්නත් පුළුවන්. බබා මට අර කප් කේක් අරගෙන දෙන්න ලයිනර්ස් ඩ්‍රෝවර් එකේ යට ඇති. මෙන්න මෙහෙම පේනවනේ. මේක මම මෙතන ප්ලේට් එකක් තියෙනවා දැන් ඒකේ තියාගන්නවා. තව එකක් බලමු අපි ඊට පස්සේ. thank you. මෙන්න මේ වගේ මම පොඩ්ඩක් නිල් පාටක් දාලා මේක පොඩ්ඩක් කලවම් කරගමු අපි. දැන් මම මේක සම්පූර්ණයෙන්ම කලවම් කරේ නැහැ. මාබල් ලුක් එකක් ගන්න තමයි මම මේ හදන්නේ. හරිද? මෙන්න මෙහෙම සම්පූර්ණයෙන්ම මේක මික්ස් කරන්නේ නැතුව මාබල් ලුක් එකක් තමයි මම මෙතන ගන්න හදන්නේ. මේ බලන්න මේ. පේනවනේ ඔයගලන්ට. දැන් මම සම්පූර්ණයෙන්ම මේක මේ දිය කරගත්තේ නැහැ කලර් එක නිල් පාට වෙන්න. අපිට අර මික්ස් මාබල් ලුක් එකක් එන්න ඕන හින්දා තමයි අපි මෙහෙම කරේ. බබා මේකේ ලයිනර් එකක් අරන් දෙන්න කප් කේක් ලයිනර් එකක්. thank you. එකක් දැන්. thank you. ඊපස්සේ මේකත් මෙහෙම තියලා අපිට පුළුවන් අපේ මේ ලස්ටර් ඩස්ට් එක තියෙනවනේ ඒකෙන් පොඩ්ඩක් විතර දැම්මනම් හරිම ෂයින් එකක් එනවා මේකට. මෙන්න බලන්න මේ ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා හිතනවා වීඩියෝ එකට ලස්සනට. මේ බලන්න. ඒකයි දැන් මම
දැන් මම අර නිල් පාට අපි මාබල් හදපු එකම කලර් කරගත්ත සම්පූර්ණයෙන්ම නිල් පාට වෙන්න. දැන් අපි ඒකට බලමු එකක් දාගන්න. දැන් ඔයගලන්ට මේ ගොඩාක් චොක්ලට් තිබුණා නම් මම වගේ මෙහෙම කරකව ඉන්න ඕනේ නැහැ. මම අර චොක්ලට් මට ගොඩාක් මේ කේක් පොප්ස් නැති හින්දා තමයි මම මෙන්න මේ විදිහට පොඩ්ඩක් හදාගෙන තියෙන්නේ චොක්ලට් එක. දැන් ඔයගොල්ලෝ කේක් පොප්ස් ගොඩක් හදනවා නම් ඔයගලන්ට චොක්ලට් එක ගොඩක් හදාගන්න පුළුවන්. මේ විදිහට මේකත් තියාගමු අපි. දැන් මේ තව එකක් කියලා දෙන්නනේ මම මෙන්න මේ වගේ දෙයක් වුණොත් හරිද? දැන් බලන්න මේක දැන් ගැලවෙනවනේ. මෙහෙම දෙයක් වුණොත් ඔයගොල්ලන්ට පුළුවන් මේකට චොක්ලට් ටිකක් මෙහෙම දාලා මේ වගේ දේවල් වෙන්න පුළුවන් නේ. ඊට පස්සේ ආයෙ ඔයගොල්ලෝ මේක ඇතුල් කරගන්න. ඊට පස්සේ මේක හොඳට ෆික්ස් වෙනවා. ඊට පස්සේ මම මේකටත් එක ඕගලන්ට ස්ප්‍රින්කල්ස් මොනවා හරි දාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ පොඩ්ඩක් ඩස්ට් එකකින් දාගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ඒ තියෙන වෙඩින් එක හරි ඕගලන්ට තියෙන බර්ත්ඩේ පාටි එක හරි මොනවා හරි තියෙන මේ කලර් එකකට අදාළ වෙන විදිහට පුළුවන් මේ කේක් පොප්ස් හදාගන්න. දැන් බලන්න මෙතන පාට කීපයකින් හදාගෙන තියෙනවනේ අපි. එහෙනම් ආයෙත් මම මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. මගේ channel එක subscribe කරන්න. Thank you.